Hah? Oh. साथ
पूजा वेवा पूजा वेवा पूजा वेवा මේ වටතිර පූජාවේ මහා ආනිසංස ලෙසින් මේ බුද්ධ ශාසනය මේ වටතිරයක් විසින් මේ සියලුම මේ අකල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් මේ බුද්ධ ශාසනය බබලත්වා මේ ස්ථාන බබලත්වා මේ ස්ථාන ආරක්ෂා කරන්නා වූ මේ දරුවන්ගේ සිත් පැහැදිලා ඒ සිත්වලට ධර්මයේ ගලා යාවා ඒ සියලු දෙනා ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් වූ බුද්ධ බෝධිය පසේ බුදු බෝධිය අරිහත් බෝධිය කියනා වූ යම්තා ප්‍රාර්ථනා කරන්නා වූ උත්තම බෝධියකින් නිවන් සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වෙත්වා සාදු මේ පුණ්‍ය ශක්තියට උද බවාග්‍රේ දක්වා දසදහසක් සක්වල අනන්ත සක්වල දක්වා කෝටියක් සක්වල බුද්ධාඥා පැත ගියා වූ ඒ කොටියක් සක්වල දක්වාද මේ පුණ්‍ය ශක්තියින් පුණ්‍ය ගංගා කුසල ගංගා ලෙසින් ගලා යාවා විහිදී පැතිරී පිහිටාවා සාදු සාදු සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුසානං බුද්ධෝ භගවාති සාදු 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 108ක් කෘෂ්ණා මූලයන් ජයශ්‍රී මහා බෝපාමුලගේ සිඳ පිට දැම්මා. ඉතින් ඒ 108ක් කෘෂ්ණා මූලයන් සිඳ පිට දැම්මා වූ අනන්ත අප්‍රමාණ ඥානයන් උදෙසා මේ 108ක් වූ පහන් ආලෝක පූජාවන්ගෙන් අග්‍රව මේ ශ්‍රේෂ්ඨ පූජාවකේ පූජා කරනවා. ඉතින් ඒ පූජා කිරීමේ පුණ්‍ය ශක්තිය අපටත් සිල් ලෝක සිල් සත්‍යයන්ට මේ රාග ද්වේෂ මෝහ ඇතිවෙනා වූ යම්තා කෘෂ්ණා මූලයන් නැත. ඒ කෘෂ්ණා මූලයන් සිදු පිළිම් ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියන මහා අධිෂ්ඨානයකින් තමයි අපි මේ පහන් පූජා මේ තාක්කලේ. ඉතින් මේ තුන් භූමියේදී අපි අහලා තියෙනවා දිවස් නෑ නමුත් අහලා තියෙනවා කියන්නේ ශ්‍රී පාදේ ස්පර්ශ ලැබෝ භූමිය සතර සතිපට්ඨාන දැන් කොහේ දේශනා කරත් ඒ උතුම් වූ භූමියට ඒ උන්වහන්සේ කොහේ සතර සතිපට්ඨාන දේශනා කරත් ඒ කුරු රට දේශනා කළා කියලා අපි අහලා තියෙනවා. ඉතින් ඒ කුරු රට කොහේ වුණත් අපි ඒ කුරු රට ඒ දේශනා කරපු උතුම් ස්ථානය අධිෂ්ඨාන කරගෙන මේ මොහොතේ අපි මේ සිල් පූජාවන් මේ පූජා කරමි පූජා වේවා සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ